ඔයා පුංචි පූස් පෙටියෙක්ව ඇති කරන්න හිතාගෙන ඉන්නවා නම් හරි දැනටමත් ඔයා පුංචි පූස් පෙටියෙක්ව ඇති කරනවා නම් හරි අපි අද ගේන මේ වීඩියෝ වලට ගොඩක් වැදගත්. ඉතින් අද වීඩියෝ එකෙන් පුංචි පූස් පෙටියෙක්ව කෑ කරන්න ඕනි බෙස්ට් ප්‍රැක්ටිස් 5ක් අපි බලමු. ඔයා සුරතල් පූස් පෙටියෙක්ව ඇති කරනවා නම් විශේෂයෙන්ම ඔයා යාගේ කෑම සම්බන්ධයෙන් අවධානය දීම වැදගත්. එයාට වයස මාස 2-12 අතර නම් පූස් පැටවුන්ටම විශේෂ කිටන් ෆුඩ් ලබා දීම ඉතා හොඳයි. මොකද ඒවායේ එයාට වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් සහ පෝෂක අඩංගු වන නිසා. ඒ වගේම ලූණු, චොක්ලට් වගේ මිනිස් කෑම වර්ග එයාට ආහාරයට ලබා දෙන්න එපා. ඔයාගේ පූස් පැටියට උණුසුම්ව සහ ආරක්ෂිතව නිදා ගැනීමට සුදුසු තැනක් සකස් කරලා දෙන එක ගොඩක් වැදගත්. සුලග, අධික ශබ්දය නැති මෘදු බෙඩ් එකක් හෝ බ්ලැන්කට් එකක් ඇති හොඳ සුදුසු ස්ථානයක් එයාට නිදා ගන්න හදලා දෙන එක ගොඩක් හොඳයි. ඔයා නිතරම ඔයාගේ සුරතල් පූස් පැටියගේ ඇස්, කන්, නාසය පිරිසිදුව තියනවද කියලා බලන එක ගොඩක් වැදගත්. මොකද එයාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එක ඉතාමත් වැදගත්. කෑම නොකෑම, අලස බව, හෙම්බත් වීම වගේ ලක්ෂණ ඔයාට එයාගෙන් පේනවා නම් එයාව පශු වෛද්‍ය කෙනෙක්ට පෙන්වන එක ගොඩක් හොඳයි. පූස් පැටව කියන්නේ පොඩි දරුවන් වගේ. එයාලට ඉගෙන ගන්න කාලය අවශ්‍යයි. එයාලා වැරද්දක් කරාම එයාලට ගහන්න, කෑ ගහන්න වගේම දඬුවම් කරන්න හදන්න එපා. මොකද අපි කරන්න ඕනි ඉවසීමෙන් එයාලව පුහුණු කරන එක. එහෙම කළොත් එයාලා පුරුදු වෙනවා හොඳ හැසිරීමෙන් කටයුතු කරන්න. ඔයාගේ සුරතල් පූස් පැටියට නිවසේ ආරක්ෂිත පරිසරයක් සකස් කරන එක ගොඩක් වැදගත්. විදුලි වය, විෂ සහිත දේවල් ඉවත් කර තිබීම ඉතා වැදගත්. ඒ වගේම එයාලා පුංචි කාලේ නිවසේ හැම තැනම ඇවිදමින් පරීක්ෂා කිරීමට කැමති නිසා බිඳෙන සුළු දේවල් ඉවත් කර තිබීම ඉතාමත් වැදගත්. ඉතින් ඔයත් පූස් පැටියෙක්ව ඔයාගේ සුරතලා විදිහට ඇති කරන්න හෝ දැනටමත් ඇති කරනවා නම් මේ ටිප්ස් ටික ඔයාට ගොඩක් වැදගත්.